තුන්වෙනි අංග ලක්ෂණය තමයි සුත පරිභාවිතං චිත්තං. ඔන්න වැදගත්ම එකක්. තව මෙන්න සෝවාන් පුද්ගලයාගේ තවත් ලක්ෂණයක්. මොකද? සුත පරිභාවිතං චිත්තං. ඒ කිව්වේ ශ්‍රුත. ඒ කිව්වේ සුත කිව්වේ අහනවා. ශ්‍රවණය නිතර පවතින කෙනෙක්. මොනවද ශ්‍රවණය කිව්වේ? ධර්මය. අන්න සෝවාන් පුද්ගලයා නිතර බණහන කෙනෙක්. නිතර බණහන කෙනෙක්. ඉඳ හිට නෙවෙයි නිතර බණහන කෙනෙක්. දැන් ඔය මාගාවට ආවහම එක එක පින්වතුන් එනවනේ උණ ගහෙන්න ඉතින්. ඒ ආවහම මම ඉතින් අහනවා. බණ අහනවද? කින්ද මන්ද කියලා. එහෙම ඇහුවාම සමහරව අදිමදි කරලා බණ අහනවා කියලා කියනවා. එතකොට මම අහනවා නිතර අහනවද? නෑ නිතර අහන්නේ. ඉඳ හිට කියලා කියන්නේ බැලුවාම ඉඳ හිට කියලා කියන්නේ මේ ඉඳ හිටවත් නෙවෙයි ඉතින්. ඉඳ හිටවත් අහන්නේ නැහැ කියන එකේ තේරුම. ඉඳ හිට කියන්නේ. ඉතින් ඒ පෘථග්ජනයාගේ ස්වභාවය. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන් බණ අහන කෙනෙක්. මොකද එයාට ඒ සෝවාන් විතරක් නෙවෙයි සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් ඵලයේ ඉඳලා සකදාගාමී මාර්ග ආදී එතනින් එහා පැත්තට මාර්ගයේ වඩන පිරිසකුත් ඉන්නවනේ. ඒතර දැන් මේ සෝවාන් ඵලයේ කිව්වම සත්තක් අත්තුක පරම කියන පුද්ගලයා විතරක් නෙවෙයි මග වඩන සෝවාන් පුද්ගලයාත් ඉන්නවනේ. ඒ නිසා මේ හැමෝම ගැන මම මේ කියන්නේ. එතකොට මේ සෝවාන් පුද්ගලයා කියන්නේ එහෙනම් අන්නර නිරන්තරයෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. මොකද එයාට හැමතිස්සෙම ධර්මයේ සම්බන්ධ නොයෙක් ගැටලු ඇති වෙනවා. එයා අහපු ටික ගැන තව පැහැදිලි කරගන්න එයාට උවමනා වෙනවා. තමන් ඇසූ ධර්මය තවදුරටත් සුපැහැදිලිව දැනගැනීමේ උවමනාව ඇති වෙනවා. ඒ වගේම තමන් නොඇසූ ධර්මය අසා දැනගැනීමේ උවමනාව ඇති වෙනවා. ඇසූ ධර්මය තවදුරටත් පහදා ගන්න උවමනාව වෙනවා. නොඇසූ ධර්මය අහලා තව අවබෝධය වර්ධනය කරගන්න උවමනාව වෙනවා. මෙන්න මේ උවමනාව තියෙන නිසා සෝවාන් පුද්ගලයා නිතර බණ අහන කෙනෙක්. මෙන්න මේ ස්වභාවයට කිව්වා සුත පරිභාවිතං චිත්තං කියලා. නිතර මේ ශ්‍රවණය කියන එක භාවිත කරන කෙනෙක්. මේ ශ්‍රවණය කියන එක ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම හැකියාවක්. දැන් ඔබ අහලා තියෙනවා මෙහෙම කියමනක්. ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියන ලේඛකයා මං හිතන්නේ ඒක කියලා තියෙන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඒ කියන්නේ ඔහු කිව්වේ පොතපත කියවීමෙන් සම්පූර්ණ මිනිසෙක් බිහි වෙනවා කියලා. නමුත් කියවීමෙන් නෙවෙයි මෙහෙම කියනවා කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි. ඊට වඩා එකක් තියෙනවා ශ්‍රවණය. ශ්‍රවණයෙන් මිනිසා අංග සම්පූර්ණ වෙයි. පරිපූර්ණ වෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණාම උන්වහන්සේගේ ධර්මය ඇහෙන්නේ උන්වහන්සේගේ ධර්මය ලැබෙන්නේ මුලින්ම ශ්‍රවණ මාධ්‍යයෙන්. ශ්‍රවණය තුලින්. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ උපදින කාලේ ලෝකේ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ පින්වතුනි මිනිසෙක් උපදිනවා ඇස් දෙක පේනවා කන් දෙක බිහිරි වෙලා. ඒ මිනිසයාට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ශ්‍රවණ මාධ්‍යෙන් තමයි මුලින්ම ධර්මයේ උරුම වෙන්නේ. පස්සේ තමයි පොතපත ලියන්නේ. ඒ පොතපත ලිව්වත් දැන් බලන්න කොච්චර පොතපත තිබුණත් මේ ත්‍රිපිටකයේ තියෙන කොච්චර පොතපත තියෙන මේ අල්මාරියෙත් තියෙන අපේ මේ පන්සලේ කොච්චර තිබුණත් ත්‍රිපිටක පොතපත ඔබට මේ අවබෝධය ඉක්මනින් ලබන්න තියෙන පහසුම මාධ්‍ය වෙන්නේ ශ්‍රවණය. ඒකනේ ඔබ බණ අහන්නේ. මොකද පොතපත කියවලා ඒක තෝරා බේරා ගැනීම ටිකක් දුෂ්කර කාර්යයක් වෙනවා. මොකද අපිට අවශ්‍ය දේ සොයා තෝරා බේරා ගැනීම පහසු වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රවණයකදී අපිට තියෙන નિરાයාසයෙන් කොහෙට හරි වෙලා වාඩි වෙලා අහගෙන ඉන්න. අහගෙන ඉන්නකොට Tamanට අවශ්‍ය දේ ඇහෙනවා අනවශ්‍ය දේත් ඇහෙනවා දෙකම ඇහෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය දේ තෝරා බේරාගෙන පහසුවෙන්ම අවබෝධය ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නේ ශ්‍රවණ මාධ්‍යයෙන්. නිසා ශ්‍රවණය තමයි
අර අනිකුත් හැකියාවන්ට වඩා ධර්ම අවබෝධයේදී ඉදිරියෙම පවතින. ඒ නිසා සෝතවදාන යන ආදි වශයෙන් විස්තර වෙනවා මේ හැකියාව. සෝතවදාන කියන්නේ අවදානෙන් කන් දීමේ හැකියාව. දැන් අවදානෙන් කන් දෙන්නත් පුළුවන්, අනවදානෙන් කන් දෙන්නත් පුළුවන්. කොහොමද? දැන් උණු උදාහරණයක් කියන්නම්කෝ. මිනිසෙක් ඔන්න වාහනයක යනවා යම්කිසි දිශාවකට. ඔහුට යම්කිසි ගමනාන්තයකට යන්න උවමනා වෙනවා. මේ ගමන ටික දුරක් යනකොට මොහුට මාර්ගය වර්ධිනවා. වැරදිලා වැරදි පාරක දැන් යනවා. යනකොට වැරදි පාරක යනකොට දැන් මේ වාහනේ තවත් පිරිසකුත් ඉන්නවා කියමුකෝ. වාහනේ ඉඳගෙන යන කීප දෙනෙකුත් ඉන්නවා. ඊළඟට වාහනේ පදවන රියදුරුකුත් ඉන්නවා. දැන් මේ වැරදි පාරේ මේ වාහනේ යනකොට අර රියදුරත් යනවා ඒ පාරේ. ඒ වගේම අර වාහනේ ඉන්න අනිත් මිනිස්සු ටිකත් යනවා. හැමෝම යන්නේ වැරදි පාරේ තමයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් දැන් දකින්න හම්බ වෙනවා. මොකද්ද? දැන් මේ වාහනේ වැරදි පාරක ගිහිලා දැන් හරි පාර හොයාගන්න උවමනා වෙනවා. හරි පාර හොයාගන්න උවමනා වුණාම මේ වාහනේ රියදුරා අර මාර්ගයේ ඉන්න පුද්ගලයෙක්ගෙන් අහනවා, පින්වත් යහළුව, අහවල් දිශාවට මට යන්න අවශ්‍ය නිවැරදි මාර්ගය කෝකද කියලා. එහෙම ඇහුවාම අර පාරේ ඉන්න මිනිසයා නැත්නම් ඒ පාර අහපු ඒ පුද්ගලයා, ඒ කියන්නේ ඒ පාරේ මුණ ගැහිච්ච පුද්ගලයා, එයා පාර දන්න කෙනෙක් නම් හරියටම එයා මෙන්න මෙහෙම යහළුව ඔහොම යන්න, ඔහොම ඉදිරියට යනකොට ඔබට වංගුවක් හම්බ වෙයි. එතනින් මෙන්න මේ පැත්තට හරවන්න, ඔහොම යනකොට ආයි දෙමන් හන්දියක් හම්බ වෙයි. එතනින් දකුණට යන්න, ඔහොම කියලා කියනවා. ඒ ඔහුට අවශ්‍ය පාර. ඒ කියද්දි ඔන්න බලාගන්න. ඒ කියද්දි අර රියදුරු කොහොමද අහන් ඉන්නේ? ඉතාම උමනාවෙන් අහන් ඉන්නේ. රියදුරු දැන් මේ කියන එක ඉතාම උමනාවෙන් අහන් ඉන්නේ. තේරුම් නැත්තම් දැන් එතකොට අර හන්දියෙන් කොහෙටද හැරෙන්නේ කිව්ව වමට දකුණට නේද කියලා හරියටම අහගෙන උවමනාවෙන්ම කන් දෙනවා. හැබැයි අර වාහනේ යන අනිත් අය ඒ අයට උවමනාවෙන් කන් දෙන්න උවමනාවක් නැහැ. ඒ වාහනේ ඉන්න අනිත් අය අර පුද්ගලයා ඒ පාර ගැන කියද්දි උවමනාවෙන් කන් දෙන්නේ නැහැ. ඇයි ඒ? ඔවුන්ට ඒක දැනගන්න උවමනාවක් නැහැ. මට පෙන්වන්න උවමනාව උනේ ඔබට සෝතවදාන කියන්නේ මොන ස්වභාවයේද කියලා. සෝතවදාන එහෙනම් ඇති වෙන්නේ කාට දාන රියදුරාට. මොකද ඔහුනේ මාර්ගේ නිවැරදිව යා යුත්තේ දැන්. එහෙනම් එතනදී යන්න බලන්න ඒ රියදුරා උවමනාවෙන් ඒ මාර්ගය කියද්දි කන්දුනා නේද? අන්න ඒ වගේ එක අකුරක් නෑර උවමනාවෙන් ධර්මයට කන් දෙන්න ඕන. ඒකටයි සෝතවදාන කියන්නේ. ඒ කියන්නේ බණ ටිකක් අහනවා නිදා ගන්නවා. ආයෙ ටිකක් අහනවා නිදා ගන්නවා. ආයෙ ටිකක් අහනවා ඇවිදලෙනවා. ආයෙ ටිකක් අහනවා කොහේ හරි යනවා. ආයෙ ටිකක් අහනවා මොන හරි කාලේ එනවා. ආයෙ ටිකක් අහනවා කායක හරි ගිහලා කයිවාරුවක් ගන්නවා. එහෙම බණ අහලා වැඩක් නැහැ. කවදාවත් ධර්මාබෝධි ලැබෙන්නේ නැහැ. සෝතවදාන වෙන්න නම් එක දිගට බණ අහන්න ඕන. උවමනාවෙන්ම බණ අහන්න ඕන. මම්මුලා වෙච්ච මිනිහෙට පාර කියද්දී මිනිහා කොච්චර උවමනාවෙන් පාර අහගෙන ඉන්නවද? ඒ විදිහට අවධානයෙන් අහන්න ඕන. මෙන්න මේ හැකියාව තියෙනවා සෝවාන් පුද්ගලයා තුල දැන් වැඩිලා තියෙනවා. සුතේ කිව්වේ හැකියාව. එහෙනම් සුතපාරි භාවිතං චිත්තං කිව්වේ මෙන්න මේ හැකියාව නිරන්තරයෙන් පාවිච්චි කරනවාම දැන් මේ පුද්ගලයා. මොකද මේ ශ්‍රවණය කියන උතුම් ගුණය. දැන් බණ අහගෙන ඉන්නවා ඇති වෙනකන්. දැන් රෑ දවල් නැතුව බණ අහන්න පුළුවන්. දැන් අපි ওই ලෝතුරු වරණ ආරම්භ කරන කාලේ මට මතකයි ඒ දවස්වල පින්වතුන් නිතර කියන එකක් දැනුත් ඇති එහෙම අර මුණ ගැහෙනකොට ඉතින් කියනවා. ඒ තමයි බණ පටන් ගන්නකොට එක්තරා මට මතකයි එක්තරා මේ ලෝතුරු වරණෙම අපේ පින්වතෙක් කියපු කතාවක්. එතුමා කිව්වා බණ පටන් ගන්නකොටම යම්කිසි ආකාරකින් ඇවිල්ලා පුටුවක් තියාගෙන ඒ වතුර එකත් ඒකත් Tamanට ඒ අවශ්‍ය කරන අඩුම කුඩුමක් තියාගෙන ඉඳ ගන්නවා. ඉඳගෙන බණ අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ බණ ටිකක් යනකොට භාගයක් දුර යනකොට මම විවේකයක් දීලා විරාමයක් දීලා පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා එනවා ආපහු අනිත් අයටත් අවස්ථාව දීලා විවේකයක්.
මට මතකයි මහතා කිව්වා, මේ මහත්මයා කිව්වා ඔබ වහන්සේ එහෙම විවේකයට නැගිටලා ගිහින් එනකොටත් මං එහෙම්ම වාඩි වෙලා ඉන්නවා. මොකද මට හිතෙනවා හදිසියවත් මම මෙතනින් පොඩ්ඩකට හරි නැගිටලා ගිහින් ආවොත් ඒ අතරේ ඔබ වහන්සේ ඇවිල්ලා ආයේ බණ කිව්වොත් මට ඒ ටික මගහැරෙයි කියලා. ඒ නිසා ඔබ වහන්සේ නැගිටලා ගියත් ධර්මාසනේ මම නැගිටලා යන්නේ නැහැ කියලා කියපු පින්වතෙක් අපිට මුණ ගැහුණ ලෞතුරු අරණෙදිම. මට නම ගම මතක නැහැ. නමුත් ඒ පින්වතා හැම කිව්වා එදා බණ ආපු අයට දිල්හාන් මාත්‍යලට එහෙම මතකත් ඇති හැමෝටම. අන්න එහෙම කතාවක් එදා ඒ පින්වතා කිව්වා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා ඒ පින්වතාගේ ශ්‍රවණය ගැන, සෝතවදානය ගැන, ඒ වගේ කෙනෙක්ට නිවන මග හැරෙයිද කියලා කිසි දවසක මග හැරෙන්නේ නැහැ. අන්නේ හැකියාව තියෙන්න ඕන ඔබට. අන්නේ තරම් උනන්දුවෙන් බණ අහන්න ඕන ඔබත්. දැන් බලන්න මේ පින්වතා මම නැගිටලා ගිය ධර්මාසනෙන් එතුම නැගිටලා ගියේ නෑ ඉන්න පුටුවෙන්. ඇයි ඒ? හදිසියවත් එතුම නැගිටලා ගිහින් ඉඳිද්දි මං ඇවිල්ලා බණපදයක් කිව්වොත් ඒක මග හැරෙයි කියලා. එච්චරම නාවෙන් බණ අහන කෙනෙක් අනිවාර්යයෙන්ම සෝවාන් වෙනවා. අනිවාර්යයෙන්ම මාර්ගයේ ඵලය අවබෝධ කරගන්නවා. මොකද ඒක අපහසු වැඩක් නෙවෙයි. මේ තමන් තුළ ඇති කරගන්න ඕන පරිවර්තනයක් මේ සෝවාන් වීම කියන්නේ. එහෙම නැතුව මේ දෙවියෙක් ගෙනලා දෙන තෑග්ගක් එහෙම නෙවෙයි. තමන්ගේ යහපත්කම ඇති කර ගැනීම. ඇතුළාන්තේ තියෙන අර දුෂ්ට ගති සිරිත් දුරු කරගෙන යහපත් මිනිසෙක් වෙන්න අදිෂ්ඨාන කර ගැනීම තමයි සෝවාන් වීම කියන්නේ. එහෙනම් ඇත්තම කතාව තමයි සෝවාන් ඵලයේ ඉඳලා තමයි අපිට උතුම් මිනිසෙක් මුණ ගැහෙන්නේ. එතකන් ඉන්නේ සතෙක් සංසාරේ. සතර අපාගත සතෙක් ඉන්නේ. නිරේටත් යන්න පුළුවන් જાතිය සතෙක් ඉන්නේ. නැත්තම් මල පෙරේතෙක් වෙන්න පුළුවන් සතෙක් ඉන්නේ. නැත්තම් තිරිසනෙක් වෙන්න පුළුවන් සතෙක් ඉන්නේ. එහෙම නැත්තම් අසුරෙක් වෙන්න පුළුවන් සතෙක් ඉන්නේ. අර ලෝකාන්තරික නරකයට වැටෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික සතෙක් ඉන්නේ ඇතුලේ. එහෙනම් මිනිහෙක් දකින්න හම්බ වෙන්නේ අපිට සෝවාන් ඵලයේ ඉඳලා. අන්න සෝවාන් ඵලයේ ඉඳලා උඩට තමයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන ස්වභාවය දකින්න හම්බ වෙන්නේ. එතකන් දකින්න හම්බ වෙන්නේ. එතකන් සමහර විට ඔබේ නිවසේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඔහු පෘථග්ජනෙක් නම් ඔහු තුලින් ඔබට මානුෂීය ස්වභාවය දකින්න හම්බ වෙන්නේ. බොහෝ විට දකින්න හම්බ වෙන අර සතර අපාගත සත්ව ස්වභාවය. එක්ක පෙනී මහ පෙරේත ස්වභාවයකින් පෙරේතෙක් කියලා කියයි ඔබ. එහෙම නැත්නම් මහ තිරිසනෙක් කියලා කියයි. එහෙම නැත්නම් අර මහ මිලේච්චෙක් කියලා කියයි. ඒක වෙර අපාගති තියෙන්නේ. එතකන් සත්‍යය තුල අපාගති තියෙන, දුෂ්ට ගති තියෙන, හදපු වඩපු අම්මව තාත්තව නසන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. Tamanට පිහිට වෙච්ච මිනිහාගේ අතහපා ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. අර දැන් කියන්නේ අර සතේට බල්ලෙට එහෙම කන්න දුන්නාම ඒ බල්ලා නැට්ටවනනවා කියලා. නැත්නම් ඌ අතහපා කෑවොත් අන්නු මහා පුදුම જાතිය බල්ලෙක් වෙනවනේ. ඒ වගේ ස්වභාව තියෙන්නේ. කණ්ඩ දීපු අතහපා කන ඒ වගේ ස්වභාව තමයි තියෙන්නේ මේ ආර්ය භාවයටපත් වෙනකම්. කෘතගුණය කියන එක රඳන්නේ නැහැ මනසේ. කෘතගුණ ඇති මිනිසෙක් බවට පත් වෙන්නේ සෝවාන් ඵලයේ ඉඳලා. ඒක තමයි අර මහා මංගල සූත්‍රේ පෙන්වා දුන්නේ කතඤ්ඤුතා කියලා. ඒ මංගල ගුණය පිළිහිටනවා ඊට පස්සේ ජීවිතේ. ඊට පස්සේ තමයි අන්න ගුණවත් මිනිසෙක් වෙන්නේ. යහපත් මිනිසෙක් වෙන්නේ. කෘතවේදී මිනිහෙක් වෙන්නේ. සෝවාන් ඵලයේ ඉඳලා ඉදිරියට. එහෙනම් පින්වතුනි සෝවාන් වෙනවා කියලා කිව්වේ තමන් තුළ තියෙන ඒ මනුෂ්‍යත්වය අවදි කර ගැනීම. ප්‍රථම කොටම. ඒ මනුෂ්‍යත්වය අවදි වුණාම ඒ මනුෂ්‍යත්වයේ ටික ටික උත්තරීතර වෙනවා. ඒකයි උත්තරීතර මනුෂ්‍ය ධම්ම කියන්නේ. මාර්ගඵල වලට. එතකොට තමයි උතුම් මිනිහෙක් පේන්නේ ලෝකේට. ආත්මාර්ථකාමයේ පිණිස කටයුතු නොකරන, ආශ්‍රව නොහොත් ආසාවන් මුල් කරගෙන හැසිරෙන්නේ නැති විශ්වාසවන්ත මිනිහෙක් ලෝකෙට පේන්නේ. ඒ සෝවාන් ඵලයේ ඉඳලා ඉදිරියට. ඒ නිසා ඔබේ ජීවිතයේ ස්වර්ණමය සමය උදා කරගන්න ඔබට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න ඕන. ඒ කිව්වේ ඔබ අනිවාර්යයෙන්ම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවනීය විශ්වාසයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒක ඔබට කරන්න පුළුවන් දෙයක් අදිෂ්ඨානය ඇති කරගෙන. ඔබට දැන් රෝගයක් තියෙනම් ඔබට පුළුවන් මම මේ රෝගයට ප්‍රතිකාරයක් ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඊට සුදුසු රෝහලකට ගිහිලා ඊට සුදුසු වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ප්‍රතිකාර ගන්න අරන් සුවපත් වෙන්න. ඒ වගේ ඔබට පුළුවන්
මට සෝවාන් වෙන්න ඕන. මම මේ භයානක සසර දුකින් නිදහස් වෙනවා කියන ඒ අවබෝධය ඔබට ඇති වෙනවා නම් ඒ උවමනාව ඇති වෙනවා නම් ඔබට පුළුවන් ඒ බඳු කල්යාණ මිත්‍රයන් සොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් බණ අහලා ඒ අවබෝධය ඇති කරගන්න. එහෙනම් අන්න එකට වඩාත්ම උපකාර වෙන උතුම් ගුණයක් තමයි ශ්‍රවණය කියන එක. මේක මහා දුර්වලම තැනක තියෙන බොහෝ මිනිසයන්ට. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා ඔබේ ජීවිතේ මුණ ගැහිලා ඇති එක දේ දෙපාරක් කියන්න ඕන කනකට ගන්න. ඒ කියන්නේ ඔන්න එකපාරක් කියනවා ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. ආයෙ කියන්න ඕනේ ඒක දෙවෙනි වතාවේ. එතකොට තමයි නැත්තම් කියලා අහන්නේ. මෙන්න මේ වගේ මිනිස්සු ඔබට මුණ ගැහිලා ඇති. බලන්න එයාගේ ශ්‍රවණේ කොච්චර දුර්වලයිද කියලා. ගෙදරක වුණත් නිවසක වුණත් සමගිය බිඳෙන්න පවා එක හේතුවක් ඒක. ශ්‍රවණේ දුර්වලකම. ඒ කියන්නේ දැන් ගෙදර සමාජික අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරුමල්ලෝ ඉන්නවා. දැන් වැඩිහිටිය අතර ගත්තාම බිරිඳ සැමියා වශයෙන් වුණ අතර ගනුදෙනු තියෙනවා. සහ මව්පියන් සහ දරුවෝ අතර යනාදි වශයෙන් ගනුදෙනු තියෙනවා. මෙන්න මේ වේදී එකිනෙකාට සවන් දීම කියන එක කොච්චර දුර්වල මට්ටමකද තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකිනෙකා අතර තියෙන ගෞරවනීය විශ්වාසය නැති වෙලා යනවා. නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධතාව බිඳ වැටෙනවා. නැත්නම් එකිනෙකා ගැන තියෙන ගෞරවයේ විශ්වාසය paludu වෙනවා. මොකද ඒකට හේතුව ගෞරවයෙන් උවමනාවෙන් සවන් දෙන්නේ නැතිකම. දැන් ඉස්කෝලේක ගුරුවරයෙක් ඉන්නවා. ගුරුවරයා කොච්චරවත් කියලා දෙන්න උත්සාහ ගන්නව විෂය. හැබැයි ඉන්න පන්ති ඉන්න ළමයි උවමනාවෙන් කන් දෙන්නේ නැත්තම් එහෙනම් අර ගුරුවරයාගේ උත්සාහය සම්පූර්ණයෙන් අපතේ. ගුරුවරයා කොච්චර දක්ෂයෙක් වුණත් ශිෂ්‍යයෝ කන් දෙන්නේ නැත්තම් ගුරුවරයාට ගුරුවරයාට බෑ ළමයින්ට පිහිට වෙන්න. ඒ ළමයින්ට පිහිටක් ඇත්තෙත් නෑ කාගෙන්වත් ආයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තය මට අවශ්‍ය නම් දීර්ඝ වශයෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් සවිස්තරාත්මකව විස්තරාත්මකව විස්තරණ වශයෙන්. මට අවශ්‍ය නම් මේ ධර්මයේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරන්න පුළුවන් ලඝු කරලා සමාලෝචනයක් වශයෙන් කෙටියෙන්. සාරිපුත්තය මට අවශ්‍ය නම් මේ ධර්මයේ දීර්ඝ වශයෙන් දේශනා කරන්න පුළුවන්. මට අවශ්‍ය නම් මේ ධර්මයේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරන්න පුළුවන්. සාරිපුත්තය මට කැමති ආකාරයකින් ධර්මයේ දේශනා කරන්න පුළුවන්. අසා අවබෝධ කරන්නෝ තමයි දුර්ලභ කියලා. ඒ කියන්නේ ශ්‍රවණය තමයි දුර්වල. දේශනා කරන්න පුළුවන් ඕන හැටියට. කෙටියෙන් හරි දිගට හරි. අහගෙන ඉන්න එක තමයි දුර්වල. ඒ නිසා මේ ශ්‍රවණය කියන එක විශිෂ්ටතම ගුණයක් කියලා මතක තියාගන්න. විශිෂ්ටතම ගුණයක්. පන්තියක උනත් දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්නේ ගුරුවරයාට හොඳට කන් දෙන ශිෂ්‍යයා. ගුරුවරයාට කන් දෙන්නේ නැත්නම් ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්නේ නැහැ. ගෙදරක උනත් සමාජයක උනත් එකිනෙකා අතර සම්බන්ධතාව පවතින්නේ එකිනෙකාට සවන් දීමේ ප්‍රවණතාව අනුව සම්භාවිතාව අනුව. සවන් දෙන්න කොච්චර කැමැත්තක් තියෙනවද? ඒ සඳහා කොච්චර නැඹුරුවක් උවමනාවක් තියෙනවද? ඒ අනුවයි දෙදෙනෙක් අතර හෝ යම් පිරිසක් අතර සම්බන්ධතාව නිර්මාණය වෙන්නේ. තමන් කියන දෙයට අනිකා කන් දෙන්නේ නැත්නම් එබඳු දෙදෙනෙක් අතර සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අන්න බලන්න මේ ලෝකේ දැන් නිවන් දකින්න නැත්නම් ලෝකේ පවත්තන් යන්න එපා. ඒ ලෝකේ පවත්තන් යන්න ශ්‍රවණය කියන උපකාර වෙනවා. නිවන් දකින්න ශ්‍රවණය කියන උපකාර වෙනවා. ඒ නිසා ශ්‍රවණය කියන එක අතිශය හොඳ ගුණයක්. ඔය ශ්‍රවණය ගැන ඔහොම කියාගෙන එනකොට මට මතක් වෙනවා කුජ්ජුත්තරා කියන උපාසිකාව. බලන්න ඇයගේ තිබුණ උතුම් ගුණයක්. ඒ තමයි Tamanට කලින් ඇහිලා නැති දෙයක් කවුරු හරි කියනවා ඇහුනොත් ටක් ගාලා කන් දීලා ඒක අහගෙන ඉන්න ස්වභාවය. දැන් වැඩක් නැතිවනේ කාගේ හරි කුණු හරපයක් කතා කර කර ඉන්නවා දෙන්නේ. අනුන්ගේ අඩුපාඩුවක් ගැන. අර බලන්නකො අරයාගේ සොපියාගේ දුව පැනලා ගියා නේද උන්නෝවා. ඕක ගැන අහන් ඉන්න ඕනේ අපි ගිහිල්ලා. ඒකත් අපිට අහන්න නොලැබිච්ච දෙයක්. එහෙමයි කියලා ඒක අහන් ඉන්න ඕනේ. කුජ්ජුතරා උපාසිකාවට තිබුණේ එහෙම උමනාවක් නෙවෙයි. ඇයට උමනාව තිබුණේ තමන් ගැන, ලෝකය ගැන. අලුත් දෙයක් ඇහුනොත්, නොදන්න දෙයක් ඇහුනොත්
කොතන හිටියත් මොන වැඩේ කර කර හිටියත් සම්පූර්ණයෙන් අවධානය යොමු කරන ඒ පැත්තට. ඒ කියන්නේ Tamanට මෙතෙක් අහන්න නොලැබිච්ච දැනගන්න නොලැබිච්ච දේ ගැන තේරුම් ගන්න. මෙන්න මේ ගුණයෙන් යුක්තව දවසක් එතුමිය යම්කිසි රාජකාරී කටයුත්තකට නගරේ සිටුවරයෙක්ගේ ගෙදරට ගිහිල්ලා ආපහු එන ගමනේදී ආපහු එද්දී බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරලා ඒ සිටුවරයාගේ දානේ වළඳලා භුක්තානුමෝදනාව සිද්ධ කරමින් ඉන්න මොහොත මේ වෙලාවේ කුජ්ජුත්තර උපාසිකාව එතනින් ගමන් කරනවා පිළිකන්නෙන් තමන්ගේ කටයුතු අවසන් කරන්න නැවත පිට වෙලා යන්න. නමුත් ඇයගේ මං කියවනේ උතුම් ගුණයක් තිබුණා, විශිෂ්ට ගුණයක් තිබුණා. ඒ සවන් දීමේ හැකියාව ගුණේ තමන්ට අලුතෙන් දැනගත යුතුයි කියලා හැඟෙන වටින දෙයක් ඇහෙනවා නම් සියලු වැඩ පසකින් තියලා ඒ දෙයට කන් දීමේ හැකියාවක් කුජ්ජුත්තරා කියන ඒ තැනැත්තියට තිබුණා. උදේනි රජතුමාගේ බිසව සාමාවතී බිසවගේ උපස්ථායිකාව. සාමාවතී බිසව ඇතුළු 500ක් බිසවරුන්ගේ උපස්ථායිකාව කුජ්ජුත්තරා උපාසිකාව. ඉතින් මේ ඇයගේ සමන් දීමේ උතුම් ගුණය නිසාම මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ දා ඒ ධර්ම දේශනාවට කන් දෙන්න හැකියාව ලැබුණා. නැත්තම් මග හැරෙනවා. ඒ ගුණය නොතිබුණා නම් එදා. ඉතින් අන්තිමට අය අර පුරුද්දක් මහදාගෙන තිබුණ හැම පුරුද්දක් අයට තිබුණා. එහෙම අලුත් විශේෂ දෙයක් ඇහෙනවා නම් කන් දීලා බලන එදා ඒ අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කන් දුන්නා. කන් දීගෙන අහගෙනම හිටියා. සෝතව දානේ. අවසානයේ සෝවාන් වුණා. ඇය සෝවාන් වුණා. ඒ පිළිකන් ඉඳලම සෝවාන් වුණා. කවුරුවත් දන්නේ නැහැ ඒක. ඊට පස්සේ අය ගිහිල්ලා සාමාවතී බිසවට කිව්වා මට මෙහෙම විශිෂ්ට අවබෝධයක් ලැබුණා කියලා. ඊට පස්සේ ඇය ලවා ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරගෙන කුජ්ජුත්තර උපාසිකාවට කිව්වා එහෙනම් ඔබ ධර්මයේ දේශනා කරන්න අපිටත් ඒ ධර්මයේ පෙන්වා දෙන්න කියලා. ඒ අනුසාරයෙන් ඇය ධර්මයේ දේශනා කළා. සාමාවතී බිසව ඇතුළු 500ක් බිසවරු සෝවාන් වුණා. එතකොට අන්න බලන්න කුජ්ජුත්තර උපාසිකාවගේ තමයි අපේ මේ බුද්ධ ශාසනයේ ඉහළම මේ ශ්‍රාවිකාවන් අතර නැත්තම් මේ උපාසිකාවන් අතර ඉහළම මේ ශ්‍රවණය කිරීමේ හැකියාව තිබුණේ. ඒ නිසා ඇය තමයි අපේ බුද්ධ ශාසනයේ බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍රස්ථානෙ ලැබුවේ. කුජ්ජුත්තරා මහා උපාසිකාව. බහුශ්‍රුත. ශ්‍රුත කියන්නේ අහනවා. බහුශ්‍රුත කියන්නේ බොහෝ දේවල් අහන් ඉන්නවා. අහනවා. දැන් මේ පොතපත තාක්ෂණීය පොතපත සම්බන්ධ තාක්ෂණයේ දියුණු වෙන්න ඉස්සෙල්ලා මිනිසුන්ට ප්‍රධාන වශයෙන් තිබුණේ සංවේදන මාධ්‍ය හැටියට මේ ශ්‍රවණ මාධ්‍ය. යමක් කියනකොට අහන් ඉන්න ස්වභාවය ක්‍රමය. ඒක තමයි ප්‍රධාන වශයෙන් තිබුණේ. එතකොට එහෙනම් අන්නර පොතපත නැති කාලේ මිනිසුන්ට ඥානෙ ලබා දීපු ප්‍රධාන මාධ්‍ය උනේ ශ්‍රවණය. ඒ නිසා අන්නේ ශ්‍රවණය තුලින් ලැබෙන ශාන්තිය අවසාන නිවන දක්වාම ගමන් කරනවා. ඒ නිසා ශ්‍රවණය කියන්නේ ශ්‍රේෂ්ඨ ගුණයක්. බහුසුතකම කිව්වේ එහෙනම් බොහෝ දේවල් ඇසුපිරුකම කියලා කිව්වේ අන්නේ ගුණයම තමයි අවසානයේ බැලුවාම. දැන් අපේ භික්ෂුන් වහන්සේලා අතරින් නැත්නම් අපේ බුද්ධ ශාසනයේ භික්ෂුන් අතරින් බහුශ්‍රුත භාවයෙන් අගතැන්පත් භික්ෂුන් වහන්සේ වශයෙන් එහෙම නැත්නම් රහතන් වහන්සේ වශයෙන් එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයා වශයෙන් මහා ශ්‍රාවකයා වශයෙන් ගෞරවය ලැබුවේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඉහළින්ම සෝතාවදානෙන් කන් දීපු උත්තමයා. ඒ නිසා තමයි උන්වහන්සේ අදටත් උන්වහන්සේගේ දේශනා තමයි අපි කියන්නේ උන්වහන්සේගේ පුනරුච්චාරණය තමයි අපි මේ කියන්නේ ඒවම් මේ සුතං කියලා. මා විසින් මෙසේ අසන ලදී කියලා. ඒ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. ඒවම් මේ සුතං කියන්නේ ඒවම් මේ සුතං කිව්වේ උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ. මා විසින් මෙසේ අසන ලදී. අන බලන්න උන්වහන්සේගේ ඇසීමේ තරම ඒ බහුසුතභාවය අදටත් අපිට මේ ධර්මය ආරක්ෂා වෙලා තියෙන ඒ උන්වහන්සේගේ උතුම් ශ්‍රවණය නිසා. එනිසා ශ්‍රවණය කියන්නේ උතුම් ගුණයක්. කන් දීම කියන එක.
මේ මිනිසෙට බුද්ධිමත් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදයක් නිහඬව කන් දෙන එක. නිශ්ශබ්දව කන් දෙන්න පුළුවන් නම් ඔබට ඉක්මනින් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට කන් දෙන්න අකමැති කියන්නේම මෝඩයෙක් කියන එක. බුද්ධිමත හැමෝටම කන් දෙනවා අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයට නෙවෙයි. අවශ්‍ය දෙයක් නැත්නම් කන් දෙනවා. එහෙනම් පින්වතුනි මේ සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ මෙන්න මේ සද්ධර්මයේ නිතර නිතර ශ්‍රවණය කරන්න කැමති කෙනෙක්. එයා නොඑක ආකාරයෙන් බණ අහන්න කැමති. ඒ නිසා ධර්මදේශනාවක් පැවැත්වෙනවා කිව්වොත් ඒ ධර්මදේශනාවට සහභාගී වෙලා ඒ බණ අහලා බලනවා. ගන්න තියෙනවා නම් ඒකෙන් යමක් ගන්නව නැත්නම් ඉතින් උපේක්ෂාවටපත් වෙලා නිශ්ශබ්ද වෙනවා. ඒ වගේම නිවැරදි ධර්මයේ කොහෙද ඇහෙන්නේ කියලා හොය හොය ගිහිල්ලා අහන කෙනෙක් තමයි මේ සෝවාන් පුද්ගලයා. ඒ විතරන්නේ සෝවාන් පුද්ගලයා කියවහම උතන දෙන්නෙක් ඉන්නවනේ. මාර්ග අනුගාමික පුද්ගලයාත් ඉන්නවා ඵලලාභියත් ඉන්නවා. ප්‍රධාන වශයෙන් මෙතනදී ඔය ධර්මය අහන්න ඊටාම රුචිකත්වයක් ඇති වෙලා තියෙන කෙනා තමයි මාර්ග අනුගාමිකයා කියන්නේ. ඵලලාභිය බණ අහන්නේ නැහැ කියන එකෙන් නෙමෙයි ඒකෙන් තේරුම් කරන්නේ. ඵලලාභියා කියන්නේ ඵලයේ ලද නිසා ඔහු පොඩ්ඩක් ඉසිඹුවක් ලන කෙනෙක්. හැබැයි මාර්ග අනුගාමිකයා කියන්නේ තාම ඵලයේ ලැබිච්ච නැති කෙනා කියන්නේ චතුරාර්ය සත්‍ය හරියටම 100%ක් අවබෝධ වුණේ නැහැ. ඒ නිසා දිගින් දිගට බණ අහනවා. ඊට පස්සේ බණ අහලා ඵලයේ ලැබුවා කියමුකෝ. ඵලයේ ලැබුවට පස්සෙත් එතනින් අතර වෙන්නේ නැහැ ධර්ම ශ්‍රවණය. එතනින් ඉඳලා ඊළඟ ඵලයට ගමන් කරන්න අවශ්‍ය ඥානය ලබන්න ආයි බණ අහනවා. මොකද සෝවාන් ඵලයෙන් ඉඳලා සකදාගාමි ඵලයටපත් වෙන්නත් අවශ්‍ය ඥානය. ඒක තමන් විසින්ම විදර්ශනා භාවනාව තුළින් ඒ ඥානෙ උපදව ගන්නවා නම් එහෙමයි. එහෙම බැරි නම් ඔහුට සිද්ධ වෙනවා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීම තුළ තමයි ඔහුගේ අවබෝධය වැඩෙන්නේ. එහෙනම් හොඳට බලා ගන්න පුළුවන් සෝවාන් පුද්ගලයෙක් ඔන්න ඔය ලක්ෂණය මොකද්ද? බණ අහන්න කැමති. දුර බැහැර කෙනෙක් ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහේ හරි ඉඳගෙන සද්ධර්මයේ නම් ඇහෙන්නේ හැබැයි සද්ධර්මයේ වෙන්න ඕන. වෙන බණ කියලා වැඩි බණ ඇහෙන්නත් පුළුවන්. ඒව නෙමෙයි මේ කියන්නේ. නිර්මල තථාගත ධර්මයට සෝවාන් පුද්ගලයා ඊටාම ප්‍රියමනාපයි. ඔහුට මේ නිර්මල ධර්මය ඇහෙනවා නම් කාගේ හරි ඉහළ බුද්ධියකින් ඔහුට වඩා අනිවාර්යෙන් කන් දෙනවා සෝවාන් පුද්ගලයා. ඒ නිසා ඔහු තුල මෙන්න මේ සුත කියන ගුණය නැත්තම් මේ ශ්‍රවණය කියන ගුණය නිතර භාවිත වෙනවා. නිතරේ ගුණය වැඩෙනවා. සුත පරිභාවිතං චිත්තං. අන්න සෝවාන් පුද්ගලයෙක්ගේ ඊළඟ ලක්ෂණය. එහෙනම් සද්ධා පරිභාවිතං චිත්තං ඊළඟට සීල පරිභාවිතං චිත්තං ඊළඟට සුත පරිභාවිතං චිත්තං. ශ්‍රද්ධාව, සීල, සුත. ඔන්න ගුණ තුනක් ඔබ දැනගත්තා. දැන් බලන්න ওই තුන්වෙනි ගුණයත් ඔබ තුල තියෙනවාද? ඒ සුත කියන ගුණය. තියෙන නිසා තමයි මෙතන ඉන්න අයට නම් ඒ ගුණය පිළිట్లా තියෙනවා. ඉතින් මෙතන ඉන්න අය කියලා මම අදහස් කරන්නේ මේ අරණ විහාරයට ආපු අය විතරක් නෙවෙයි. මේ සනරාම රාත්‍රිය වටා ඒක රාශි වෙලා ඉන්න අය. ලක්කඬ ඔස්සේත් මේ ධර්මයට කන් දෙන පිරිසක් ඉන්නවනේ. අපි දන්නේ නැහැ කී දෙනෙක්ද කින්ද මන්ද කියලා. කොයි විදියෙන් හරි ලක්කඬ, YouTube, Zoom, web, app, Facebook ආදී මේ සෑම මාධ්‍යයක් ඔස්සේම මේ ධර්මයට කන් දෙන්නේ සුත කියන ගුණය වැඩිච්ච අය තමයි. එහෙම නොවුනා නම් මේ රැය පහන් කරන්නේ ධර්මයත් එක්ක. එහෙනම් කාමයට එක්ක තමයි මේ රැය පහන් කරන්නේ. එහෙනම් අන්න සුත කියන ගුණය ඔබ තුල වැඩිලාද? එහෙනම් ඒ උතුම් ගුණය සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණයක්. එහෙනම් ඒ සුත කියන ගුණේ වැඩිච්ච චිත්තයක් ඔබට තියෙන්නේ. ඒ බඳු චිත්තයක් ඔබ දරාගෙන ඉන්න බව ඔබට පැහැදිලි නම් ඔබට පුළුවන් හඬනගා සාදුකාරයක් පවත්තා. සාදු 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 සාදු